මේ අර ප්‍රාදේශීය මට්ටමේ ආයතන සහ ජනමාධ්‍යවේදීන් අතර සම්බන්ධය. එය තවදුරටත් පුළුල් කිරීම සඳහා අපි වැඩ කරනවා. අපි ලබන අවුරුද්දේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා මේ පුහුණු වැඩසටහන් තාක්ෂණික ශේෂ්‍යවල තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අද අපි අතර මේ අදහස් ගන්න සාකච්ඡාවකට වගේ ආවේ සුහද හමුවකට අපි ලබන අවුරුද්දේ තාක්ෂණික පැත්තේ ඒ කියන්නේ chat GPT පාවිච්චි කරන්නේ කොහොමද, notebook LM වගේ එකක් පාවිච්චි කරන්නේ කොහොමද, ඒව සම්බන්ධයෙන් දැන් රාජ්‍ය සේවයේ ඩිජිටල් කරණයක් සිද්ධ වෙනවා. ඉතින් මේ සියල්ල සම්බන්ධයෙන් තමයි ලබන අවුරුද්දේ අපි පුහුණු වැඩමුළු මීට වඩා සංවිධානාත්මකව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අවුරුද්දේ අපි ඇත්තටම කරමින් ඉන්නේ අර රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ජනමාධ්‍යවේදීන් අතර සම්බන්ධය තහවුරු කිරීම සඳහා යම් සුහදශීලී පරිසරයක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්න එක. මොකද මම අර සමහර අභාවාචක සම්බන්ධතා ගැන කිව්ව සිද්ධි ගැන අපිට ඒ කාලේව වෙනස් කරන විදිහක් තිබෙන්නේ. අපි පොඩි දුර්වලයි. දැන් අපි තරුණයි කිව්වොත් තරුණ වැඩි වෙලා ඇති මේ ඒ වගේම ශක්තිමත්. ඒ නිසා අපිට මේවා වෙනස් කරන්න පුළුවන්. මම දැක්ක රම්මි හිතන්න ප්‍රොජෙක්ට් එක විවෘත කරන්න යද්දි සහකාර ලේකම්වරයා විදිහට ඒ කාලේ වියදම් කරපු හැටි දෙයියනේ ඔයාලා පිළිගන්නවද? එක මාධ්‍යවේදියයි වෑන් එකට නගින්නේ. මාධ්‍යවේදීන්ට ජලය සැපීම කියලා බිල් දැම්ම 10 ගානක සමහර නිලධාරීන්. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටියා බිල් නමින් ආමන්ත්‍රණය කරපු නිලධාරීන්. බිල් ක්ලින්ටන්, බිල් ලාඩන්, බිල් ගේට්ස් කියලා 3 දෙනෙක් හිටියා. ඒගොල්ලෝගේ වැඩේ බිල් දාන එක. ඒකයි මිනිස්සුන්ට බිල් කිව්වේ. තමන්ගේ සල්ලි වලින් බිව්වට කමක් නැහැ. මේ අනුන්ගේ සල්ලි මාධ්‍යවේදියට වෙන් කරන සල්ලි වලින් ඒගොල්ලෝ බිව්වේ. ඕන්නම් කියන්න පුළුවන් රම්මී තන්න මේ ගෙවපු බිල් පරීක්ෂා කරලා බලන්න කියලා තියනවා නම් කීයක ජලය සපයලා. ජලය නෙවෙයි ඒගොල්ලෝ ගත්තේ ලිකර් ගත්තේ සෝඩා ගත්තේ ෆුඩ් සිටි වල නවත්තලා. අපේ ඇස් දෙකට සාක්ෂි අපිට වෙනස් කරන්න විදියක් තිබෙන්නේ. හැබැයි ඒගොල්ලෝ ඒවට බිල් දාලා කියලා අපි පස්සේ දාන්නේ. ඒවට බිල් දාලා බිල් ක්ලින්ටන්ලා හිටියා. ඒගොල්ලෝ දැන් පෙන්ෂන් ගිහලා නමුත් පෙන්ෂන් ගිහලා වරුවේ ජනතා දේපල අපහරණයට ඇවිල්ලා උත්තර දෙන්න වෙයි. අර මං හිතන්නේ පොළොන්නරුවේ අර සෙල්ලිපියෙක්ව තියෙන්නේ ජනතා දේපල කාපුම් කපුට වෙනවා කියලා අර කපුටු කකුල් එක්ක තිබ්බා. ඉතින් අන්න ඒ විදිහේ ඒවා ඉදිරියේදී නොකරන බවට අපිට සහතිකය දෙන්න පුළුවන් සහ අපි ගමනක් ආරම්භ කළා තියෙනවා වෙනස් කරන්න සහ අපි ඒ සඳහා මූලික අඩිතාලම පටන් අරන් තියෙන. ඉතින් ඉදිරියේදී අපි බලමු ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ වගේම මේ මං වෙනදා කරන ප්‍රසන්ටේෂන් එකේ මේව කරේ නැහැ. මේ මට එක ඩොකියුමන්ට් එකක් පෙන්වන්න තියෙනවා ස්තුතියක් විදිහට. ඒක වෙන තැන්වල මං කිව්වේ නෑ මොකද ඒක නිකන් සොයන් මේ අර පම්පෝරියක් කියයි කියලා හිතයි කියලා. නමුත් මෙතන ඉතින් එහෙම අපේ ගෙදර අය වගේ ඉන්නේ. ඒ නිසා මේ ඔව් අපිට මේ ස්තුතියක් කරන්න දෙනවා මගේ ජීවිතේ මතකයන් ටිකක් මේ ඔව් මේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මිනිසුන්ගේ ජීවිත කොච්චර වෙනස් කරන්න පුළුවන්ද කියලා. මේක පොළොන්නරුවේ හර්ෂ බණ්ඩාරමයි දාලා තියෙන්නේ. ප්‍රියන්ත බණ්ඩාර මෙතන නෑ මං හිතන්නේ. අද කොළඹ මගේ නම් පාවිච්චි කරනවා. හරි. එතකොට මේ මගේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කොච්චර ඔය ඇත්තටම මාධ්‍යවේදීන් එක්ක එහෙම තරහ වෙන්න හොඳ නෑ. මිනිස්සු ගොඩ නගන්න පුළුවන්. ඊළඟ එක ගන්න. මේක දැම්මේ මං හිතන්නේ ලයනල් මහත්තයා ඉන්නව නේද? එතකොට මම මේ ටිකක් විතරයි මට ඊයේ හොයාගන්න පුළුවන් වෙච්ච ටික. ඊට පස්සේ මේක ප්‍රියන්ත. මේක දැම්මේ කවුද? මේ ජයකොඩි කියන්නේ කවුද? ඉන්නවද නැහැ. ඉන්නවනේ. එතකොට මේක දැම්මේ අනුරාධ කවුද නේ? අද නැද්ද? මේ දැම්මේ මේ ප්‍රියන්ත මං හිතන්නේ. ඔව් ඒකත් යාගේ. ගොඩක් කල් ඒවා මං ඒවා එකතු කරා. මේ නිමල් මහත්තයා දාපු එක. චීන තානාපතිතුමා ආවිල්ලා අපිට ලින්ක් හැදුවේ. ඒක නිමල් මහත්තයාගේ. ප්‍රසාද් සමන්දයන් නෑ මං හිතන්නේ. දැන් බ්ලොග් ගාලා කපනවා. මේක නිමල් මහත්තයා දැම්මේ මං ඉතින් ඒ මුද්ද තමයි අදටත් තියෙන්නේ දාලා උකස් කරලා 5 පාරක් විතර. මේ තව තිබ්බා මං ඒ ටික ගේන්න බැරුව මං කිව්වේ අර ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මිනිස්සුන්ගේ නිලධාරීන්ගේ ජීවිත කොච්චර වෙනස් කරන්න පුළුවන්ද කියන එකේ මතකයක් විදිහට. ඒ කියන්නේ අපි අර වැලිකන්දේදී ලොකු මේ දැන් වගේ Facebook තිබ්බෙත් නෑ. ගමට 4 වෙද්දී අලියනවා. එතකොට මට මතක එක ජල ව්‍යාපෘතියක් ගැන කතා කරලා
මරණ තර්ජනය එල්ල වුණා. මෙතන කරුණානන්දගමගේ මහත්තයා නැහැ. එතකොට ඕක ආපු වෙලාවේ මාධ්‍යවිදු දෙන්නේ මම ළඟ හිටියා. ඒගොල්ලෝ එක පත්තරේ දාපු එකෙන් තමයි ඒකේ ඉදිරි ඒවා නැවතුනේ සහ රුණුකෙත මිනිස්සු වතුර බොන්නේ. නේද? එතකොට මිනිස්සුන්ගේ ජීවිත මං කියන්නේ හැබැයි ඒක දාපු මාධ්‍ය විදියට කීයක් හම්බෙන්නේ නැද්ද? ඕන 1500ක් හම්බුණාද දන්නේ නැහැ. ඒ දවස්වල රුපියල් 500ක් හම්බ වෙන්නේ. හම්බුණාද දන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ගේ ජීවිත කොච්චර එකෙන් වෙනස් වුණාද යහපැත්තට. නේද? නිකන් ඒ ණයගතිභාවය අපි යන තැන මතක් කරනවා. නමුත් මේ කට්සම් පෙන්නන්නේ නැහැ. මේක හරි නැහැනේ. ඒක හොඳ නෑ. මොකද ඒක මේ අපි ගැන කියව ගන්න එක. නමුත් මේ අපි අර මේ මෙතන පෙන්නුවේ මේ කෘතගුණ සැලකීමක් විදිහට. ඉතින් අපිට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජීවිත මීට වඩා ඉහළ තැනකට ඔසවා තැබීම සඳහා මැදිහත් වෙන එක තමයි. ඉතින් ඒක තමයි අපි දැනට කරමින් ඉන්නේ. අපි ඒ සඳහා ඇත්තටම සමහර නීති රීති කාලයක් යනවා. ඉතින් ඒවා අපි වේගයෙන් වෙනස් කරන්න බෑ. අපිට හැම පැත්තෙම ඔබ්සර්වේෂන්ස් ගන්න නිරීක්ෂණ ගන්න ඕන වෙනවා. නීති කෙටුම්පත් සම්පාදකගේ නිරීක්ෂණ ගන්න ඕන වෙනවා. ඉතින් ඒවත් එක්ක අපි ඉදිරියට සුබ පණිවිඩයක් අරන් අපිට එන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි අර මුල් ප්‍රසන්ටේෂන් එකට ගියොත් මේ අපේ මෙතන මම හිතන්නේ අපේ දිසාපතිතුමාත් ප්‍රාදේශීය ලේකම්තුමා සහ තුමියත් ඉන්න නිසා රජයේ චිත්‍රපටි අංශය මේ අතරම අපේ මේ ඩිපාර්ට්මන්ට් එකේ මුදුන් මල්කඩ වගේ ඉස්සර අර මතකද අර පාන් බට්ටා වගේ වෑන් තිබ්බා මේ අර මහගොවි ජනපද හදන කාලේ මං හිතන්නේ ඔය මැලේරියාව කොලරාව ඕවා ගැන චිත්‍රපටි ඉස්කෝල් වල ඇවිල්ලා එහෙම ප්‍රදර්ශනය කරේ රජයේ චිත්‍රපටි ඒ වෑන් එක තිබිලා අතහැරලා තිබිලා අපි ඒක දැන් හදනවා මේ හදලා මේ තියලා තියන්න යන්නේ නිකන් සිහිවටනයක් විදිහට ඒක අපි දැන් මේ අවුරුද්දේ අපි මිලියන 40ක කැමරා අරගෙන ශක්තිමත් කරලා තියෙනවා. අපි දැන් දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයට ලබා දෙන කැමරා වලින් විශ්වාස කරන්නේ මෙන්න මෙහෙම එකක්. කස්තුරි මහත්තයා ගිහිල්ලා ෆොටෝ අරන් වීඩියෝ කරලා නිවුස් එක කරලා අපිට ඒවල අපි ඕල් මීඩියා දාන්නේ නැහැ. ඒක ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කරන්න ඕනේ. ඒගොල්ලෝ වෙනකන් අපි දාන්නේ නැහැ. අපි අර විශේෂම දෙයක්. විශේෂම එකක් කර එහෙම එකක් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් රජයේ චිත්‍රපටි අංශයෙන් මෙන්න මෙහෙම දේවල් අපිට කරන්න පුළුවන්. දිස්ත්‍රික්කයන් ගැන වාර්තා චිත්‍රපටි හදන්න අපි උත්සාහ කරනවා. දැන් අපනයන ශේෂ්ත්‍රයේ ජයග්‍රහණය කරපු පුද්ගලයෝ ගැන. ඒ වගේම මේ හෝටල් ශේෂ්ත්‍රය සහ සංචාරක කර්මාන්තයට අදාළව වීඩියෝ දැස ඒවට අපිට දැන් මුදල් වෙන් වෙලා තියෙනවා. අපි බඩුත් අරගෙන ඉන්නේ. අපි කිසිසේත්ම දේශපාලන හෝ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් කළ යුතු කාර්යයන් වලට අපේ චිත්‍රපටි අංශය අත තියන්න අදහසක් නැහැ. ඩොකියුමන්ටරි හදන්න අදහසක් නැහැ. අපි දැන් රජයේ සංවර්ධන ක්‍රියාදාමයන් වල ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හරහා ආවරණය නොවන ඒවා සහ අර මේ විශේෂ මට්ටමේ වාර්තා වැඩසටහන් වලට තමයි අපි අත තියන්න යන්නේ. එහෙම නැතුව මේ අපි ඕගොල්ලෝගේ වැඩ කරන්නේ නැහැ. සහ රජයේ ආයතනවල වාර්තා චිත්‍රපටි සහ ඔය ක්ලිප්ස් හදන එක අපි දැන් ගොඩක් කරා. කොටින්ම අපි පරිපාලන සේවා සංගමේ ඉල්ලීම පරිදි ඒගොල්ලෝගේ මහ සමුළුවට අදාළ වීඩියෝ එකක් පවා හදලා දුන්නා. ඊට අමතරව අපි ඔය ගොඩාක් ඒවල දැන් පරිසර දින උත්සවයට අදාළ ඔය බඳුල පෙතියාට අදාළ වීඩියෝ ඊට පස්සේ ඉදිරියේ තියෙන ගොඩාක් උත්සවවල නේද රජයේ උත්සවවලට පිටට දීලා කරගත්ත ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි වලින් කරගත්ත වීඩියෝ ටික ඔය වගේ දේවල් අපි හදනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අදාළ මාධ්‍ය ආවරණයක් අපි ළඟදී කරා. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අවුරුදු 100ද 200 පිරීමට අදාළව අපි වීඩියෝ එකක් හැදුවා. ඒ වගේම අපි ෂෙයා කරා. කොටලිය පාලම අදාළ වීඩියෝ හැමෝම බලලා තිබ්බට ඒක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් හැදුවා කියලා දන්නවද? ඒක අපි හදලා දුන්නේ. මම හිතා නිමල් මහත්තයාගේ පිටුවේම ඒක 60000ක් බලලා තිබ්බා. නියෝජ්‍ය මහත්මයා පිටුවේ ලක්ෂ 2ක් විතර මම හිතන්නේ බලලා තිබ්බා. අනේ ඒ වගේ අර ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තාක්ෂණයේ අහිමි සහ ඒගොල්ලෝ එච්චර මත තියන්නේ නැති ශේෂ්ඨවල ඒවා අපි කරනවා මිසක් අපි තරගයක් හදාගෙන මේ ඕගොල්ලෝගේ නිවුස් එක ගන්න කලින් අපි නිවුස් එක අරගෙන යවන එහෙම සිද්ධියක් කරන්නේ නැහැ ඉදිරියටත්. ඒ වගේම ජනාධිපති මාධ්‍ය අංශය දැන් ඉස්සර නම් මේ නිකන් අර රැස් තිබ්බ නේද එනකොට මේ අපිට බෑ නේද යන්න ඒ කියන්නේ මේ හිතන්නවා ලඟ වෙන්න බෑනේ. ඉතින් අපිට ඇවිල්ලා ඉන්නවා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා මෙතන මේ හොයන්න එපා අතනින්. ඉතින් මේ අපි මේ
අපි ඉස්සර වගේ ජනාධිපති මාධ්‍යාංශය ඊට පස්සේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අගමැති මාධ්‍යාංශය කියලා හැම වෙනම නැහැ. අපි සියලු දෙනා එකට වැඩ කරන්නේ යම් සීමාවන් තිබෙනවා. නමුත් මොකද මේ ආරක්ෂක තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒ වගේම රාජතාන්ත්‍රිකයන්ගේ පැමිණීම් වලදී එහෙම සීමාවන් තිබෙනවා. ඒ සීමාවන්ට යටත්ව අපි උපරිමයෙන්ම මේ සියලු ආයතන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම සිද්ධ කරනවා. අපි දැන් ඉස්සර වගේ මේ කොළඹින් මීඩියා අරන් යන්නේ නැහැ. සහ ඔය මේ අපි විශේෂ අවස්ථා තියෙද්දි මම හිතන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය මන්ත්‍රීතුමා මෙහෙට එද්දි ඔයාලට ආවා ඒ කවරේජ් එක නේද? අපි එහෙම ඔක්කොම දිස්ත්‍රික් මීඩියා වලට තමයි දාන්නේ. ඉතින් හදිසියෙව අපිට බැරි සමහර ඒවා අපිට බැරි වෙනවා. හැබැයි අපි ওই හැම එකේදීම වගේ මුලින්ම මට මතක ඔය ආපදා තත්ත්වය ගැන පොලිස්පතිතුමා ප්‍රෙස් එකක් කරද්දිත් දේශ පොලිස් අධිකාරී කාර්යාලය අපි කිව්වා. ඒ වගේ අපි කිසිම වැස්ස දවසේ අපි කිසිම මේ ભેදයක් නැතුව ඔයගොල්ලෝගේ ගෲප් එකට දානවා ඒවා සමහර ඒවා ජනාධිපතිතුමා සම්බන්ධ වෙන සමහර ඉවෙන්ට්ස් දැන් සෝමාවතී එක ඒක මේ මං හිතන්නේ රූපවාහිනිය මේව කරේ මේ ජනාධිපති මාධ්‍යාංශය කරේ ඒ වගේ දේවල් තියෙනවා සමහර විශේෂිත තත්ත්වයන් හැර ඉතුරු සියල්ල අපි මේ දිස්ත්‍රික් මාධ්‍ය එකක හරහා දැනුම් දීම ඔව් ඔව් අපි සාකච්ඡාවටදී කතා කරන එතන යම් ආරක්ෂක තත්ත්වයක් වෙච්ච නිසා ඒක උනේ. ඉතින් ඒ ගැන අපි කනගාටු වෙනවා. නමුත් අපි හැකි සෑම අවස්ථාවකදීම උත්සාහ කරනවා එහෙම ඒවට ඉඩ ලබා දෙන්න. නමුත් සමහර ඒවා අපිට තියෙන සීමාකාරී සාධක මත කිසිසේත්ම මේ ජනමාධ්‍යවේදීන්ගේ වාර්තාකරණය මේ සීමාවට ලක් කිරීමට නෙවෙයි අපිට තියෙන සාධක මත අපිට එහෙම කරන්න වෙලා තියෙනවා. කෙසේ වෙතත් අපි ගන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ අර සාධාරණ විවේචන රජයට කරා කියලා අපි කිසිම වෙලාවක මාධ්‍යවේදීන්ව මර්ධනය කරන්න හෝ තලන්න මාධ්‍ය ආයතන වලට ප්‍රශ්න ඇති කරන්න යන්නේ නැහැ. ඕගොල්ලෝ කැබිනට් මාධ්‍ය හමුව බලනවා නම් අපි කිසිම වෙලාවක අපි ඒකට ලෑස්ති වෙනවා මිසක් කිසිම වෙලාවක ප්‍රශ්න සීමා කරන්නේ නැහැ. සීමා කරන්නේ හැමෝටම අවස්ථාව දෙන්න විතරයි. ඒ කියන්නේ කැබිනට් මාධ්‍යම පැය එකමාරයි නම් එතන 20ක් විතර ඇවිල්ලා ඉතින් ප්‍රශ්න 20ක් ඇහුවොත් එක්කෙනෙක් කරන්න බෑනේ. ඒ නිසා සීමා කරනවා. හැබැයි ඒ හැර අපි කිසිම වෙලාවක ප්‍රශ්න සීමා කරන්න යන්නේ නැහැ. ඉතින් අපේ ওই රජයේ චිත්‍රපටි අංශය ගැන අපි ඉස්සලා මතක් කරේ. ඉතින් මේ අපි ඉදිරියේදී අලුත් ගමනක් යන්න උත්සාහ කරනවා ප්‍රවීණත්වයෙන් නවීනත්වයට කියන තේමාව එක්ක සංරක්ෂණය සඳහා. අවුරුදු 100කට 200 දැන් අපි ගාව තමයි තියෙන්නේ ලංකාවේ මේ 1948 නිදහස් උත්සවය සංරක්ෂණය කළ ඩිජිටල් සංරක්ෂණාගාරය. ඒ වගේ අපි ඕගොල්ලෝගේ මාධ්‍ය ආයතන වලින් ගන්න වාර්තා කිරීම පවා සංරක්ෂණය කරනවා අපේ පැත්තෙන් සර්වර්ස් වල. ඒක කරන්නේ අනාගතයේට. දැන් මහාවංශයේ ලියවෙද්දී මහාවංශයේ ලියන කාර්යාලයක් වෙනම දිනවා. නමුත් දැන් ඩිජිටල් මාධ්‍යයෙන් තමයි මහාවංශය ලියවෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි ඒවා සංරක්ෂණය කර ඕගොල්ලෝගේ දිස්ත්‍රික්ක පැත්තෙන් ගත්තොත් පොළොන්නරුව මහදිසාපතිතුමා කිව්වා වගේ අපි උත්සාහ කරනවා මේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා ඒ වගේම සංචාරක ව්‍යාපාරය සඳහා දැන් මගේ මහදිසාපතිතුමා කිව්වා පිටින් එන සංචාරකයන්ගේ දිස්ත්‍රික් සංඛ්‍යාලයකන පැතිකඩ අනුව මට මතක විදියට රැඳෙන්නේ 19%ක් 20ක් වගේ සංඛ්‍යාවක් රැයක් රැඳෙන්නේ 28යි එක දවසක් 19යි දෙකක් කියලා තිබ්බ මට මතක නැහැ ගාන හරියටම. ඉතින් මේ ඒ ගාන ඉහළ දාන්න අපේ පැත්තෙන් මැදිහත් වීමක් කරන්න. ඒ වගේම අපනයන ප්‍රවර්ධන මණ්ඩලයේ අපි සභාපතිතුමා එක්ක කතා කරලා දිස්ත්‍රික්කයේ අපනයන කරුවන් සාර්ථක අපනයන කරුවන් ගැන වාර්තා චිත්‍රපටි කරන්න. ඉතින් ওই වගේ දේවල් අපි උත්සාහ කරන්නේ. ඒකත් මතක් කරන ගමන් මම හිතන්නේ අපිට ලබා දීපු සහයෝගය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. අපේ කෙටි දැනුම් දීමට මේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් අපි ඉදිරියට ප්‍රශ්න වටයක් තිබෙනවා අපේ ප්‍රසන්න මැතිතුමාගේ පැහැදිලි කිරීමෙන් පස්සේ ඒකෙදී අපි කතා කරමු. විශේෂයෙන්ම අපි ඉවර කරන්න කලින් කියන්න ඕන අපිට දීපු දායකත්වය ගැන මටත් පුද්ගලිකව ස්තුතිය කරන්න තියෙනවා. මම අවුරුදු 13කට කලින් පොළොන්නරුවට ආවේ. ඒ කාලේ අපිට ඇත්තටම ඊටාම මේ සම්බන්ධතා ඊටාම කිහිපයයි තිබ්බේ. ඉතින් ඕගොල්ලෝ තමා මේ අපිට මෙහෙම දායකත්වයක් දැක්ුවේ මම කියන උදව් කරේ හැම ජීවිතේ බිඳ වැටෙන හැම තැනදීම ප්‍රශ්න ඇති වෙන හැම තැනදීම ඕගොල්ලෝ තමයි නෑයෝ වගේ හිටියේ. කවදාවත් බැනපු දෙයක් දාලා නෑ. දැන් මේ නිමල් මහත්තයා සාක්ෂි ඇති. කවදාවත් අලියෙක් ගහපු ගෙදරකට ගිහිල්ලා හොඳක් අහන්න බෑනේ රජයේ නියෝජිතයාට. මිනිස්සු ආවේගයෙන් කෑ ගහගෙන බැනගෙන එන්නේ. ඉතින් ඒක හරිය මිනිස්සුන්ගේ පැත්තේ. මොකද මේ මිනිස්සුන්ට අදාළ නෑනේ මේක මේ මිනිස්සුගේ වැරද්දක්ද මේ ආණ්ඩුවේ වැරද්දක්ද ඒක නෙවෙයිනේ.
ඒ මිනිස්සුන්ගේ ඉඩම් අහිමි වෙලා ඒ මිනිස්සු විවිධ හේතු මත මෙහෙට ගෙනල්ලා පදිංචි කරා. ඊට පස්සේ ඒ මිනිසුන්ගේ අලි ගහලා ළමයා මැරුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවද ගිහිලා තේ එකක් දීලා එහෙම නෑනේ. හැබැයි අපේ යුතුයකම යන්නේකනේ. ඒ වෙලාවට මාධ්‍යවේදීන් වල මන් කොච්චරවත් බැනුම් අහලා දෙනවා. හැබැයි කිසිම හේතුවක් උඩ මේ දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් ඒවා වාර්තා කරේ නෑ. මොකද ඒක දෙපැත්තටම මේ එහෙම හොඳ නෑ. මොකද අර මිනිස්සයාගේ ආවේගශීලී බව සහ අපේ අසරණකම. ඉතින් ඒවා වාර්තා කරා නම් අපිට සමහර තැන් වලට එන්නත් බැරි වෙනවා. ජීවිත බිඳ වැටෙනවා. දැන් මම දැක්ක මේ දවස්වල අර මේ සමහර ඇමතිවරුන්ගේ ළමයි ඉලක්ක කළා. තාත්තට ගැහුවට කමන්නේ නමුත් ළමයා එහෙම ඉලක්ක කළා පහර දෙනවා. ඉතින් ඒ වගේ එක සැස දෙද්දී ඕගොල්ලෝ කොච්චර ශ්‍රේෂ්ඨද කියලා අපිට හිතෙන්නේ. කියන්නේ